අද මම ඔයාලට හෙලි කරන්න යන්නේ ඔයාගේ ඇඟ ඇතුලේ මේගොල්ලන් හංගලා තියෙන මේ ලෝකේ විද්‍යාඥයෙක්ටවත් පැහැදිලි කරගන්න බැරි වෙච්ච අතිශය බිහිසුණු සහ රහසිගතම කාරණයක් ගැන. මේක දැනගත්තට පස්සේ ඔයාට ඔයාගේම ශරීරය ගැන ලොකු බයක් දැනේ. සාමාන්‍යයෙන් පාසලේදී විශ්වවිද්‍යාලයේදී උගන්වන්නේ මිනිසා කියන්නේ වඳුරෙක්ගෙන් පරිණාමය වෙලා ආපු සාමාන්‍ය සත්වයෙක් කියලා. පරිණාමය ඇත්තක්. නමුත් වඳුරෙක්ගෙන් කෙලින්ම ආවා කියලා නම් කාටවත් විශ්වාස කරන්න බෑ. නමුත් මේ හදපු මතය තමයි මේගොල්ලන් ඕගොල්ලන්ට ගහපු ලොකුම ජානමය කපටිකම හංගපු දේ. ඇත්තටම මිනිසා කියන්නේ හිතන් ඉන්න විදිහේ දුර්වල අසරණ සතෙක් නෙමෙයි. ඇත්තම කතාව තමයි මිනිසා කියන්නේ මීට අවුරුදු දහස් ගානකට කලින් මෙයාලා විසින් ජානමය වශයෙන් හිර කරපු මහා බලගතු ජීවියෙක්. ඔයාගේ සිරුර ඇතුලේ විශ්වෙම හොල්ලන්න පුළුවන් මහා ශක්තියක් තියෙද්දී මේගොල්ලන් ඕගොල්ලන්ගේ දිව්‍යමය DNA කොටස් නිද්‍රාශීලීව තියාගන්න කටයුතු කරනවා. ඔයාව නිකම්ම නිකං කන බොන මැරෙන ජීවී යන්ත්‍රයක් බවට පත් වෙලා තියෙන්නේ මෙන්න මේ නිසා. ඔයා අද මේ විඳින හැම දුකක්ම ඔයාගේ ඇඟ ඇතුලේ මේගොල්ලන් හදපු ඒ ජානමය හිරගෙදර ප්‍රතිඵලයක්. ඇත්ත తත්වය ඔයාගෙන් වසන් කරලා තියන්නේ නිකමටවත්. ඔයා මේ සැබෑ බලය ගැන දැනගත්තොත් මේගොල්ලන්ගේ මුළු අධිරාජ්‍යයම එක තප්පරෙන් අළු වෙලා යනවා කියලා මේගොල්ලන් දන්න නිසා. මම කලිනුත් කිව්වනේ ඒගොල්ලන්ට පවතින්න නම් මිනිස්සු ඉන්න ඕනේ. ඒ නිසා ඒගොල්ලන් අපි හැමෝම විනාශ කරන්නේ නැතුව ඒ වෙනුවට අපේ යම් පාලනයක් ඇතුව තියාගන්න තමයි කටයුතු කරන්නේ. අද මම මේ ගැන ටිකක් ගැඹුරින් කතා බහ කරන්න තමයි සූදානම් වෙන්නේ. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. ජන්ක් DNA. විද්‍යාවට අනුව ඔයාගේ මුළු DNA පද්ධතියෙන් ප්‍රෝටීන නිපදවන්න සහ මේ ශරීරය හදන්න පාවිච්චි කරන්නේ 2% වගේ ඉතාමත්ම පොඩි ප්‍රමාණයක් විතරයි. ඉතිරි 90%කටත් වඩා වැඩි මහා විශාල කොටසට විද්‍යාවෙන් දෙන නම තමයි non coding DNA. එහෙමත් නැත්නම් junk DNA. ඔයා නිකමට හිතන්න පරිණාමවාදය ගැන කතා කරන විද්‍යාවම කියනවා අනවශ්‍ය දේවල් කාලයත් එක්ක හැලෙනවා කියලා. එහෙනම් මේ පෘථිවියේ තියෙන සංකීර්ණම ජීවියා වෙච්ච මිනිසාගේ ඇඟ ඇතුලේ 90%ක්ම කුණු තියෙන්න පුළුවන්ද? කොහෙත්ම නැහැ. මෙයාලා ඒක කුණු කියලා හඳුන්වන්නේ ඔයා ඒක ගැන හොයන එක නතර කරන්න. දැන් අපි බලමු ෂට්ඩවුන් කෝඩ්ස්. එමත් නැත්නම් අගුළු දාපු මහා දත්ත ගබඩාව ගැන. ඇත්තම විද්‍යාත්මක කතාව තමයි මේ. ඒ කියන්නේ 90%කට කියන්නේ වැඩකට නැති දේවල් නෙමෙයි, ඒවා අක්‍රිය කරපු දත්ත. එපිජෙනටික් ලොක්ස්. මෙයාලා ඔයාගේ 90%ක් වෙච්ච DNA කොටස් වලට මෙතිල් ගෲප්ස් වගේ රසායනික අගුළු දාලා තියෙනවා. විද්‍යාවේදී මේකට කියන්නේ ජීන් සයිලන්සින් කියලා. මේ අගුළු නිසා ඒ DNA වල තියෙන මහා දත්ත කියවන්න ඔයාගේ සෛල වලට බෑ. ඔයාගේ ඇඟේ තියෙන අර 2%ක DNA හරියට පරිගණකයක හાર્ඩ්වෙයාර් එක වගේ නම් 90%ක ජන්ක් DNA කියන්නේ ඒක ක්‍රියාත්මක කරන ඔපරේටිං සිස්ටම් එක. ඒ OS එක ඇතුලේ තමයි ඔයාගේ සැබෑ මිනිස් හැකියාවන්, දීර්ඝායුෂ ඒ වගේම අධිමානසික ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ. ඉතින් මේගොල්ලන් සරලවම කරලා තියෙන්නේ ඔයාගේ මහා හાર્ඩ් ඩ්‍රයිව් එකෙන් 90%ක්ම හිඩන් පාටිෂන් එකක් විදියට සංගවලා තියෙන එක. මෙයාලා ඒවට විශේෂ ෂට්ඩවුන් කෝඩ්ස් භාවිතා කරලා තියෙනවා. එතකොට විද්‍යාඥයන්ට පේන්නේ ඒව නිකම්ම නිකං හිස් දත්ත. එහෙමත් නැත්නම් අර්ථයක් නැති අකුරු පෙළක් විදිහට. එහෙමත් නැත්නම් රැන්ඩම් සීක්වන්ස් එකක් විදිහට. මෙයාලා ඔයාට කවදාවත් ඒ 90% ගැන කියන්නේ නැත්තේ ඇයි? මොකද ඒ අගුළු ඇරුණු දවසට ඔයාට තේරෙන්න ගන්නවා ඔයාට පුළුවන් කියලා ඔයාගේ ජානමය සැකැස්ම මනසින් පවා වෙනස් කරන්න. විද්‍යාවේදී අපි මේකට කියනවා බයෝකිනෙසිස් කියලා. ඒ කියන්නේ ඔයාට ලෙඩ රෝග නැති කරගන්න, වයසට යෑම නතර කරන්න සහ මේගොල්ලන්ගේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න සදහටම පුළුවන් වෙනවා. ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන මහා පුස්තකාලයක්. හැබැයි මෙයාලා ඒකේ දොරවල් වලට කුණු ගොඩක් කියලා බෝඩ් එකක් ගහලා තියෙන්නේ ඔයා ඒ රහස් දකින්න තියෙන අකමැත්ත නිසා. අගුළු දමා ඇති අద్භූත බලයන්. ටෙලිපති සහ අධිසංවේදීතාවය. අද ඔයා කාත් එක්ක හරි කතා කරන්න භාෂාවක්, දුරකථනයක් හෝ අන්තර්ජාලයක් භාවිතා කරනවා. හැබැයි අර අක්‍රිය කරපු DNA වල තිබුණේ වචන නැතුව sannivedanaya කිරීමේ හැකියාව. මෙයාලා ඒක අක්‍රිය කළේ ඇයි? මොකද ඔයාට ටෙලිපති හැකියාව තිබුණොත් මෙයාලට ඔයගොල්ලන්ව බොරුවෙන් රවට්ටන්න බෑ. ඔයාට පුළුවන් අනිකාගේ සිතුවිලි සහ විශ්වයේ තියෙන මේ සියුම් ශක්තියින් ඍජුවම දැනගන්න. මෙයාලා ඒ සංඛ්‍යාත ග්‍රාහකය, ඒ කියන්නේ ෆ්‍රීකවන්සි රිසීවර් එක ජානමය මට්ටමින් අක්‍රිය කරලා ඔයාගේ පටු භාෂාවලට සහ සීමිත sannivedanayකට ඔයාව හිර කරනවා. ස්වයං සුව කිරීම, ස්පොන්ටේනියස් self healing. මෙන්න මේක තමයි ඒගොල්ලන්ගේ ලොකුම බිස්නස් එකට තියෙන ලොකුම තර්ජනය. ඔයාලගේ සෛලවලට පුළුවන් ඕනම දරුණු ලෙඩක්
පිළිකාවක් වුණත් තමන්ගේ මනසින් සහ සෛලවල තියෙන තොරතුරු පාවිච්චි කරලා සදහටම සුව කරගන්න. මෙයාලේ සුව කිරීමේ ජානමේ ස්විච් එක ඔෆ් කරලා. මෙයාලා ඔයාලට කියනවා අපේ බේත් ගන්න කියලා. නමුත් මිනිසා කියන්නේ කිසිම බේතක් නැතුව ස්වභාවිකවම පරිසරයෙන් ලැබෙන දේ සහ ආහාර සහ ජාන මගින් නිරෝගීව ජීවත් වෙන්න පුළුවන් ජීවියෙක්. නමුත් මේගොල්ලන්ට ඕන වෙනවා ඔයාලට ජීවිත කාලෙටම බෙහෙත් විකුණන්න. රෝහල් වල ඔයාව හිර කරන්න සහ ඒ හරහා ඔයාව නිරන්තරයෙන් රෝගී වහලෙක් විදියට පාලනය කරන්න. ඔයාට ඔයාගේ ඇඟ සුව කරගන්න පුළුවන් නම් මේගොල්ලන්ගේ මේ බිලියන ගානක ඖෂධ මාෆියාව එක දවසින් කඩා වැටෙනවා. කාලය සහ අවකාශයේ වැටහීම මල්ටි ඩයිමෙන්ෂනල් විෂන්. ඔයා ඔය ඇස් දෙක ඇරලා බලන ලෝකේ ඇත්ත කියලා හිතනෝ නම් ඔයා ඉන්නේ මෙයාලා මවපු ලොකු මායාවක් ඇතුලේ. ඔයා දකින්නේ මේ ඇස් දෙකට පේන 3D ලෝකේ විතරයි. එයාලා මේ උස මහත දිග විතරක් තියෙන මේ පටු රාමුව ඇතුලේ ඔයාව හිර කරලා තියෙන්නේ ඊටාත්ම සූක්ෂම විදියට. හැබැයි ඔයා වගේ සැබෑ ස්වරූපෙට එන්න පුළුවන් නම් ත්‍රිමාන ලෝකෙන් එහා තියෙන අති විශාල මානයන් දකින්න ඔයාට පුළුවන්. මෙයාලා ඔයාගේ මේ තුන්වෙනි ඇස එහෙමත් නැත්නම් මොලේ මැද තියෙන ග්‍රන්ථිය සහ ඒහා බැඳුණු අතිවිශාල DNA කේත පද්ධතිය සම්පූර්ණයෙන්ම වහලා දාලා තියෙනවා. ඔයාගේ මේ ග්‍රන්ථිය තමයි විශ්වයේ තියෙන අනෙක් මානයන් දකින්න තියෙන ඇන්ටනාව. මෙයාලා විවිධ රසායනික ද්‍රව්‍ය සහ තරංග පාවිච්චි කරලා ඒ ඇන්ටනාව හුණුගල් බවට පත් කරලා තියෙනවා. එතකොට ඔයාට මේ පෘථුවිය කියන සිරගෙදරින් එහා තියෙන නිදහස් ලෝකය දකින්න බෑ. ඔයාට කාලය කියන්නේ අතීතේ ඉඳන් අනාගතයට ඉරක් වගේ ගලාගෙන යන දෙයක් වුණාට ඇත්තටම කාලය කියන්නේ එකම මොහොතක තියෙන සිමල්ටේනියස් රියැලිටි එකක්. ඔයාගේ DNA වල තිබුණු ඒ කාලය කියවීමේ හැකියාව මෙයාලා අක්‍රිය කරාම ඔයා නිකම්ම දැන් කියන මොහොතේ විතරක් ජීවත් වෙන හිර වෙච්ච වහලෙක් වෙනවා. මෙයාලා ඔයාගේ මාන දර්ශක එහෙමත් නැත්නම් ඩයිමෙන්ෂනල් විෂන් එක නැති කලේ ඔයාට කාලය සහ අවකාශය හරහා ගමන් කරන්න තියෙන හැකියාව වළක්වන්න. මෙයාලා මවලා තියෙන්නේ මේ ලෝකේ හරියටම වැඩසටහනක් වගේ. ඔයා ඒකෙන් එහා තියෙන දේවල් දකින්න ගත්තොත් මෙයාලා මෙච්චර කල් ඔයාව පාලනය කරන්න පාවිච්චි කරපු හැම ආගමක්ම හැම නීතියක්ම සහ හැම සීමාවක්ම බොරුවක් කියලා ඔයාට තේරෙන්න ගන්නවා. අන්නේ සැබෑ නිදහස ඔයා අත්පත් කර ගනී කියන බය නිසා තමයි ඔයාගේ DNA වල තියෙන මේ සුපිරි විෂන් එක මේගොල්ලන් අගුළු දාලා තියෙන්නේ. ඔයා මේ දකින සීමිත ලෝකෙට වඩා 10 ගුණයක ලස්සන ඒ වගේම බලගතු ලෝකයක් ඔයාගේ ඇස් ඉස්සරහම තියෙනවා. හැබැයි ඒක දකින්න නම් ඔයාගේ ඇතුලේ තියෙන මේ අක්‍රිය කරපු මාන දර්ශකය අවදි කරගන්න වෙනවා. ආයු කාලයේ සීමා කිරීමේ කුමන්ත්‍රණය. මෙයාලා ඔයාට කරපු දරුණුතම ජීව විද්‍යාත්මක මංකොල්ලය තමයි මේ. ඔයා හිතනවද මිනිස්සෙක් අවුරුදු 70කින් 80කින් මැරිලා යන එක ස්වභාවිකයි කියලා? නෑ. ඒක මෙයාලා ඔයාගේ DNA පද්ධතිය ඇතුලේ හිතාමතාම සෙට් කරපු කාල බෝම්බයක්. ටෙලොමියර් කෝඩ්ස් ඔයාගේ ආයුෂ සීමා කරපු කාල ගණකය. අතීත පුරාවෘතවල වගේම පැරණි ලේඛනවල මිනිස්සු අවුරුදු 100,000 ගණනක් දහස් ගණනක් ජීවත් වුණා කියලා ඔයා අහලා ඇති. නමුත් ඔයාට ඒව විශ්වාස කරන්න බෑ. නමුත් ඇත්තටම මේක සිද්ධ වෙලා තියෙනවා. එදා මිනිස් DNA වල තියෙන ටෙලොමියර්ස් එහෙමත් නැත්නම් සෛල බෙදීමේදී DNA අග්‍ර ආරක්ෂා කරන කොටස මේවට පුළුවන්කම තිබුණා සෛල මිලියන වාරයක් අලුත් කරන්න. ඒ කියන්නේ සිරුර වයසට යෑම නතර කරලා තියාගන්න. හැබැයි මෙයාලා මේ පෘථුවිය අත්පත් කරගත්තට පස්සේ ඔයාගේ DNA වල තියෙන ඒ වයසට යෑම පාලනය කරන කේතයන් එයාලා හිතාමතාම වෙනස් කළා. මෙයාලා ටෙලොමියර්ස් වල අග්‍රවලට සීමාවක් දැම්මා. සෛල බෙදෙන්න ඒ අග්‍ර කොට වෙන විදියට තමයි මේගොල්ලන්ගේ පද්ධතිය මොඩිෆයි කරලා තියෙන්නේ. සරලවම කිව්වොත් මෙයාලා ඔයාගේ ඇඟ ඇතුලේ එක්ස්පයරි ඩේට් එකක් ගැහුවා. දැන් එන ප්‍රශ්නේ තමයි ඇයි මෙයාලට ඔයාව ඉක්මනින් මරලා දාන්න ඕනේ? පළවෙනි දේ තමයි අවබෝධයට කාලය මදිවීම. ඔයාට අවුරුදු 70ක් 80ක් වගේ කෙටි කාලයක් ලැබුණම ඔයාගේ මුළු ජීවිත කාලෙම වැය වෙන්නේ සල්ලි හම්බ කරන්න, ණය ගෙවන්න, ඒ වගේම රස්සා කරන්න විතරයි. ඔයාට මේ ලෝකේ ඇත්ත අවබෝධ කරගන්න මේ මායාවෙන් එළියට එන්න තරම් කාලයක් අවසානයේ ඉතිරි වෙන්නේ නැහැ. දෙක තමයි දුර්වල ශරීරය. ඔයා වයසින් ගිහිල්ලා ඇත්ත තේරුම් ගන්න පටන් ගන්නකොටම මෙයාලා හදපු ජානමය අගුළු නිසා ඔයාගේ ශරීරය දුර්වල වෙලා ඉවරයි. ඔයාට ඇත්ත තේරුණත් ඒකට එරෙහිව සටන් කරන්න ශක්තියක් ඔයා සතුව නැහැ. තුන තමයි නිරන්තර වහල් සැපයුම. මෙයාලට ඕනේ හැමදාම අලුත් තරුණ වහල් පරම්පරාවක් මේ මැෂින් එක ඇතුලේ දුවන්න. පරණ මිනිස්සු මැරිලා ගිහින් අලුත් අය එනකොට පරණ දැනුම සහ අත්දැකීම් නැති වෙලා යනවා. එතකොට මේගොල්ලන්ට පුළුවන් හැම පරම්පරාවකම ඉන්න මිනිස්සුන්ව ආයෙත් මුල ඉඳන් රවට්ටන්න. ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන ආයුෂ පාලනය කරන ස්විච් එක මේගොල්ලන් ඕෆ් කරන්නේ
සදාකාලිකම මේ මායාව ඇතුලේ හිර වෙලා ඉඳී කියන බලාපොරොත්තුවෙන්. හැබැයි ඔයා මේ රහස දැනගන්නවා කියන්නේ ඔයාගේ ඥානමය සිරගෙදරින් එළියට එන්න පියවරක් තැබුවා කියන එක. අනිත් කාරණාව තමයි අවදිවීම පාලනය කරන්න. The frequency lock. මෙයාලා ලෝකේ පුරාම විහිදුවන විවිධ අස්වාභාවික තරංග එමත් නැත්නම් frequency සරහා වාගේ සෛලවර රිද්මය අවුල් වෙනවා. 5G කුළුණු Wi-Fi සහ ස්මාර්ට් උපකරණ වලින් නිකුත් කරන ඇතැම් සංකේතයන් නිර්මාණය කරලා තියෙන්නේ වාගේ DNA වල තියෙන මේ පණ ගැන්වීමේ කේත නිද්‍රාශීලීව තියාගන්න. ඒ විතරක් නෙමෙයි වා කන බොන කෑම වලට මෙයාලා එකතු කරන විෂ රසායනික ද්‍රව්‍ය, ඒ වගේම කෘත්‍රිම රසකාරක සහ වතුරේ තියෙන දේවල් වගේ වාගේ ශරීරයේ ভাইබ්‍රේෂන් එක පහත මට්ටමක තියාගන්න කටයුතු කරනවා. මේවා හරියට ඔයාගේ DNA අගුල් වලට දාපු මලකඩ වගේ. ඒ මලකඩ නිසා අගුළු කරකවන්න ඔයාට අමාරුයි. මෙයාලා ලෝකේ නිරන්තරයෙන්ම ප්‍රශ්න, යුද්ධ සහ මේ රෝග මවන්නේ ඇයි කියලා ඔයාට කවදා හරි හිතලා තියෙනවා. ඒක කරන්නේ ඔයාව සර්වයිවල් මෝඩ් එකක තියාගන්න. බය සහ තරහ. ඔයා බය වුණාම තරහ ගත්තම ලොකු ආතතියකින් ඉද්දී වගේ ශරීරයෙන් නිකුත් කරන්නේ ඉතාමත්ම ඍණ සංකේතයක්. අන්න ඒ වෙලාවට අර DNA shutdown codes තව තවත් තද වෙනවා. ඔයා කොච්චර බයෙ ඉන්නවද? ඒ කියන්නේ ඔයා මෙයාගේ පාලනයට තව තවත් තදින් හිර වෙනවා. හැබැයි මතක තියාගන්න මේ හැම අගුලකටම මාස්ටර් කී එක තියෙන්නේ ඔයාගේ අතේ. ඔයා ඔයාගේ මනස සංසුන් කරලා ආදරේ සතුට වගේ උසස් හැඟීම් වලින් ඔයාගේ ශක්ති මට්ටම් ඉහළ නංව ගත්තොත් ඒ මහා බලගතු තරංගවලට පුළුවන් අර රසායනික සහ සංඛ්‍යාත බාධක කුඩු කරලා දාන්න. ඔයාගේ ভাইබ්‍රේෂන් එක වැඩි වෙද්දී අර ෂට්ඩවුන් කෝඩ්ස් එකින් එක බිඳගෙන ඔයාගේ DNA ආපහු පණ ගැන්වෙන්න පටන් ගන්නවා. අන්න එදාට ඔයාට ඇස් දෙකටම පේන්න ගනී ඔයා කියන්නේ මේ පොළවට අයිති වැඩ කරලා මැරිලා යන වහලෙක් නෙමෙයි කියලා. එදාට ඔයාට තේරෙයි ඔයා කියන්නේ තරු අතරින් ආපු මහා බලගතු අමරණීය ජීවියෙක් කියලා. මෙයාලා බයම ඔයා ඒ ඇත්ත දකින දවසට.